ජල සම්පත රැක ගැනීමට ලෝකයේ සිදු කළ දැවැන්තම කාර්යභාරය මාවිල්ලාරු සොරවුව විවෘත කරමින් අපේ ඉතිහාසයට එක් කළා. ලෝක ජල දින සැමරුම් උළෙල අමතමින් ජනපති අවධාරණය කරයි. 2013 ලෝක ජල දින උත්සවය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්වින. ජල සහයෝගීතාව සාමයේ හා තිරසර සංවර්ධනයේ අත්තිවාරමයි යන්න මෙවර ලෝක ජල දින තේමාවයි. ජල සම්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීම, දීපව්‍යාප්ත පාසල් තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාගහ සහතික ප්‍රදානයද මෙහිදී සිදු කෙරින. මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා රචනා කළ ශ්‍රී ලංකාවේ ජල උරුමය ග්‍රන්ථය ඒ මහතා අතින් ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වින. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ජලය අහිමි වීමෙන් ලොව බොහෝ රටවල් දැවැන්ත අර්බුදවලට මුහුණ දුන්නද අප රට ජල සම්පතින් සුරක්ෂිත ජාතියක් බව පෙන්වා දුන්නේය. එම ජාතික උරුමය රැක ගැනීම සියලු දෙනාගේම වගකීම බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. මාවිල්ලාරු සොරවුව වසා දමා ත්‍රස්තවාදීන් රටේ විශාල ජන කොටසකගේ මානව අයිතිය උදුරාගත් විට ජනතාවට බීමට හා ගොවිතැනට ජලය ලබා දීම වෙනුවෙන් රජය ඉටු කළ ඓතිහාසික කාර්යභාරය කිසිවෙකුටත් අමතක කළ නොහැකිය. ලෝකෙටම එම පණිවිඩය යලි යලිත් සිහිපත් කළ යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ලෝකයේ ජලය නිසා යුද්ධ තිබුණා. අපිට මහවිල්ලාරු සොරවුව වහපු නිසා ඒක බැගෑපත්ව දවස් 7ක් තිස්සේ කියලා ඒක ඇරපු නැති හින්දා අපිට සිද්ධ වුණා මේ ජනතාවගේ බීමට තියෙන ජලය ගොවියාට ගොවිතැනට තිබිච්ච ජලය ලබා දීම සඳහා අපේ හමුදා යොදවන්න. එදා මට මතකයි හාමුදුරනේ ගොවිබින් හෙක්ටයාර් 2000 ගණන් විනාශ වෙලා ගියා. 60000කට විතර ජීවිතවලට තර්ජනයක් ආවා. මෙන්න මෙහිින්ද තමයි අපි කරේ. දැන් නම් ඉතින් අපිට ඒ කරපු ඒවයි ප්‍රතිඵල ජිනීවා වල පේනවා. මේවා ගැන හිතන්න ඕන. අපි ඇයි එහෙම කරන්න හේතු උනේ කියලා. ඒ ත්‍රස්තවාද. මෑතකෙත් ජලය වෙනුවෙන් කරපු දැවැන්තම මෙහෙයුම තමයි ඒක. මහවිල්ලාරු. ජලය වෙනුවෙන් අපි ඒක කරේ. අපිට මේ ලෝක ජල දිනේදී අපිට ඒක අමතක කරන්න බෑ අපේ ඒ ඓතිහාසික කාර්යභාරය. අනාගතයේදී අපේ අත්දැකීම් අපේ අතීත උරුමය ජාතියට පමණක් නෙවෙයි ජාත්‍යන්තරයට බෙදා දීලා ජල සම්පත රැක ගැනීමේ වගකීමක් ලෝක ප්‍රජාව වෙනුවෙන් සිදු කරන හැටි පෙන්වන්නට පුළුවන් මාර්ගදර්ශයක් කරන්නට පුළුවන් වෙයි කියලා අපි පෙන්වු කරන්න ඕන. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක් වූහ. මේ හා සමගාමීව විවෘත කෙරුණු ප්‍රදර්ශනය ලබන 22 වෙනිදා තෙක් පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී